මෙන්න මේ වගේ ඩිසයින් එකකින් ඇඳුමක් ලස්සන කරගමුද? ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇඳුමක කඳ කොටසට වගේම අතටත් දාන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් එකක්. ඉතින් ඔයාලට මේ ඩිසයින් එක සයිස් එක වෙනස් කරලා චූටි බබේගේ ඇඳුමකට උනත් දාන්න පුළුවන්. ඉතින් එන්නකෝ බලන්න මේක මහගන්නේ කොහොමද කියලා. ඉතින් ළමයි මේකට මම මේ විදිහට අඟල් දෙකේ පටි ටිකකුත් මේ විදිහට අඟල් තුනේ පටි දෙකකුත් කපාගෙන තියෙනවා. ඉතින් මේ අඟල් දෙකේ පටි වලින් මෙන්න මේ විදිහට ස්ට්‍රිප් මහගන්නයි හදන්නේ අපි. මේක හතරට නමලා මහලා තියෙන්නේ. දැන් අපි බලමු මේ ස්ට්‍රිප් එක මහගන්න විදිහ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක නමලා අයන් කරලා හරි මහ ගන්න. නමුත් මගේ අතේ හොරුව තියෙන නිසා මම මේ විදිහට හතරට නමලා මහ ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අඟල් භාගයට මේ පැත්ත නමලා නැවතත් මේ පැත්ත අඟල් භාගයට නමලා මේ දෙක මේ විදිහට තියලා මෙහෙම මහ ගන්න තමයි තියෙන්නේ. දැන් මම මට අවශ්‍ය වෙන ප්‍රමාණයට මෙන්න මේ විදිහට ස්ට්‍රැප් එක මහගෙන තියෙනවා. දැන් මට මේක අවශ්‍ය වෙන්නේ මේ විදිහට ස්ලිව් එකකට යට වාටියට. ඉතින් ඔයාලට මේක අවශ්‍ය වෙන ෆැබ්‍රික් එකේ ප්‍රමාණයට, ඒ කියන්නේ දිග ප්‍රමාණයට මේක මෙන්න මේ විදිහට මෙෂර් කරලා කපා ගන්න පුළුවන්. ඉතින් මට මේක අඟල් 12ක් දිග තියෙනවා. ඉතින් මම මේක අඟල් 12ක් දිගට පටි 7ක් විතර කපා ගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් ළමයි දැන් අපි මේ පටි 7 මේ විදිහට දිග පැත්තට තියාගන්න ඕනේ. ඊට කලින් ඔයාලට පුළුවන් මේකේ වාටිය, ඔයාගේ ස්ලිව් එකේ හරි වාටිය මහ ගන්න. ඉතින් මම මේකේ වාටිය මහ ගන්නවා. ඊට පස්සේ මේ පටි 7 තියලා ටැග් කරගන්නවා. මේ විදිහට මම වාටිය මහගෙන තියෙනවා. දැන් මට පුළුවන් මේ විදිහට මේ පටි ටික තියලා ටැග් කරගන්න. ඉතින් ඔයා මෙන්න මේ මැස්ම තියෙන පැත්ත එක පැත්තටම තියාගන්න. එතකොට හොඳ ලස්සන ෆිනිෂින් එකක් ඔයාටත් ගන්න පුළුවන්. මේ විදිහට පටි 7 තියාගෙන ටැග් කරගන්න. ඉතින් ඔයාලට මේක මෙච්චර ලොකුවට අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් පොඩියට වුණත් මේක හදා ගන්න. ඉතින් මට මේක ලොකුවට තියෙද්දි ලස්සනයි කියලා හිතෙන නිසා මම මේ ඩිසයින් එක ලොකුවට හදා ගන්නවා. දැන් අපිට පුළුවන් මේක මේ තියෙන මේ පළල ප්‍රමාණය, දැන් මේ පටි ටික මහගත්ත මේ පළල ප්‍රමාණය මැනලා මේ ප්‍රමාණයට දිගට මේක පිරෙන පටි ටිකක් කපා ගන්න. එතකොට මේ පළල ප්‍රමාණය දැන් තියෙනවා අඟල් 4ක්. අඟල් 4මාරක් විතර දිගට මම මේ ස්ට්‍රැප් වලින්ම පටි ටිකක් කපා ගන්නවා. දැන් අපිට පුළුවන් මේ පටි මේ අතරින් දාගන්න. ඉතින් මේ පටියෙත් ඔයා එකම පැත්තට තමයි මේ මහල තියෙන නූල තියාගන්න. ඒකට තමයි ලස්සන ෆිනිෂින් එකක් එන්නේ. ඉතින් මේක අපිට පුළුවන් එකක් උඩින් එකක් යටින් එහෙම දාගන්න. මේ විදිහට එකක් උඩින් මේ විදිහට අනිත් එකේ එකක් යටින් අනිත් එක උඩින් මේ විදිහට අපිට පුළුවන් මේක වියමනක් විදිහට ලස්සනට මේ පටි ටික ඇතුල් කරලා තියාගන්න. මෙන්න මේ ආකාරයට මේක පුරවගෙන යන්න පුළුවන්. දැන් මම මේක පුරවගෙන මේ පැත්තේ ටැග් කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් මේ ටික ඇඩ්ජස්ට් කරගෙන මෙන්න මේ කෙලින් හරි කෙලින් මහගෙන එන්න. ඉතින් ළමයි මේ විදිහට මේ කොටස අහුවෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් මේක මෙහෙම තියලා මෙහෙම මහගෙන එන්න. ඉතින් මේ පැත්තට වැඩි නම් ඔයාලට පුළුවන් මේ පැත්තෙන් අල්ලලා මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න. මේ විදිහට මහගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේ පැත්තත් ඒ විදිහට හදාගෙන මහගන්න. මේ විදිහට මේ ස්ට්‍රැප් එකත් මේ විදිහට ඇඩ්ජස්ට් කරලා හොඳට ඇතුල් කරගන්න. මේ විදිහට මේ ස්ට්‍රැප් එක ඉවර වෙන තැනින්ම වගේ මහගෙන ඉන්න. දැන් අපිට පුළුවන් මේ විදිහට මහල ඉවර කරලා මෙන්න මේ වගේ තියෙන වැඩිපුර කොටස් ටික කපලා අයින් කරගන්න. පරිස්සමට මේ ෆැබ්‍රික් කොටස කැපෙන්නේ නැති වෙන්න මේ විදිහට කපලා අයින් කරගන්න. අපි වැඩිපුර කොටස් ටික කපලා ඉවරයි. දැන් අපි හදන්නේ මෙන්න මේ කොටස මේකට රැලි කරලා අල්ලගන්න. මම දැන් හදන්නේ මෙන්න මේ කාලේ හෙම් ෆුට් එකෙන් මෙන්න මේකේ දෙපැත්තෙම වාටිය මහගන්න. ඉතින් ඔයාලා ළඟ මේ වගේ ෆුට් එකක් නැත්නම් ඔයාලට පුළුවන් අතින් මහගන්න. ඉතින් මට පහසු නිසා මම මේ ෆුට් එක දාගන්නවා. දැන් අපි මේ රෙදි කොටස දෙපැත්තෙන් මහගෙන ඉවරයි. දැන් මෙන්න මේ ගැදරින් පුට් එකෙන් මම මේක ගැදර් කරගන්නයි යන්නේ. මෙන්න මේ තියෙන්නේ මම අද ගැදර් කරන්න පාවිච්චි කරන ගැදරින් පුට් එක. දැන් අපිට පුළුවන් මෙන්න මේ අපි ගැදර් කරලා ගත්ත කොටස් දෙක මෙන්න මේ විදිහට මේ පැත්තෙනුයි තියලා මහගන්න. මුලින්ම මේ විදිහට මේ පැත්තෙන් තියලා
ඒ විදිහටම මේ පැත්තෙනුත් අපි මේ කොටස තියලා මහ ගන්නවා. ඉතින් ළමයි මේ තියෙන්නේ අපි මහගත්ත ඩිසයින් එක. ඉතින් ඔයාලට මේක ලස්සනට ඔයාලයි ෆ්‍රොක් එකක ගවුමකට අතකට වගේ තැනකට එහෙම නැත්නම් ගවුමේ පපුව හරියට ඉන හරියට ඒ වගේ ලස්සනට මහ ගන්න පුළුවන්. ඉතින් කම්මැලි නැතුව ඔයාත් මේ ඩිසයින් එක අනිවාර්යයෙන්ම මහලා බලන්න. ඒ වගේම ඔයාටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඔයා තවමත් මාව ෆලෝ කරලා නැත්නම් මාව අනිවාර්යයෙන් ෆලෝ කරලා තියාගන්න.